ආයිබෝවන් තුම්මුල වෝ ඩයරි YouTube නාලිකාවේ තාදත් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද අපි ගිහින් බලමු යුක්‍රේන යුද භූමියේ අලුත්ම තත්ත්වය. සිටියම් ආශ්‍රයෙන් විග්‍රහය. අහලා බලන්න කතාව. අපි මුලින්ම යමු රුසියාවේ කුරුස් ප්‍රාන්තයට. ඊයේ දිනේ රුසියා හමුදා යුක්‍රේනය සතු අවසාන මාර්ග පිවිසුම සූජා මාර්ග පිවිසුම අත්පත් කරගත්තා. මේ ස්ථානය ඔබට මතක ඇති 2024 අගෝස්තු 6 වෙනිදා යුක්‍රේන හමුදා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් මෙම ස්ථානයෙන් තමයි රුසියාවේ කුරුස් භූමියට ඇතුල් වුණේ. ඉතින් ඊයේ දිනේදී රුසියානු හමුදා මෙම ස්ථානත් අත්පත් කරගැනීමත් එක්ක සුමි සූජා කුරුස් ප්‍රධාන මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම යුක්‍රේන හමුදා ඉවත්ව තිබෙනවා. නමුත් ඊට පහළින් පිහිටි භූමියේ තාමත් යුක්‍රේන හමුදා රැඳී සිටින බවක් පේන්න තියෙනවා. රුසියානු හමුදා දිනෙන් දින මේ මෙහෙයුම් ත්‍රීව කරමින් සිටිනවා. ඉතින් බොහෝ විට තවත් දින කිහිපයක් යනකොට යුක්‍රේන හමුදාවන්ට සම්පූර්ණ කුරුස් භූමියෙන් ඉවත් වෙන්න සිදුවේවි. රුසියානු හමුදා කුරුස් ප්‍රදේශයෙන් යුක්‍රේන හමුදා පළවා හරිද්දී ඔවුන් යුක්‍රේනයේ සුමී ප්‍රාන්තයට ඇතුළත තිබෙනවා. මේ වෙන විටත් විශාල භූමියක දැන් රුසියානු හමුදා තමන්ගේ අනසක පතරෝමින් සිටිනවා. විශේෂයෙන්ම ඔවුන් උත්සාහ කරනවා මේ සූජා සුමි මාර්ගය ඔස්සේ ඉදිරියට ඇදෙන්න. ඉතින් දැනට වාර්තා වෙන ආකාරයට ගම්මාන කිහිපයක්ම දැන් රුසියානු භාරයට පත්ව තිබෙනවා. ඉතින් රුසියාවේ අරමුණ තමයි යම් ආකාරයකට බෆර් සෝන් එකක් මේ ප්‍රදේශයේ නිර්මාණය කර ගැනීම. ඒ අනාගතයේදී යුක්‍රේනයෙන් එල්ල හැකි ප්‍රහාරයක් වළක්වා ගන්න. කුර්ස් භූමියෙන් යුක්‍රේන හමුදා ඉවත් වුණාට යුක්‍රේන හමුදා නැවතත් කුර්ස් වලට පහළින් පිහිටි බෙල්ග්‍රාඩ් ප්‍රාන්තයට ඇතුල් වුණා. ඉතින් මේ වන විටත් ඔබට පේනවා මේ යම් පටු බිම් තීරුවක යුක්‍රේන හමුදා මෙහෙයුම් සිදු කරමින් සිටිනවා. නමුත් ඊයේ දිනේදී වාර්තා වුණා නැවතත් රුසියානු හමුදා මේ සමහර ස්ථානවලදී කවුන්ටර් ඔෆෙන්සිව් සිදු කරමින් යුක්‍රේන හමුදා නැවතත් මේ ඉන්ටර්නැෂනල් බෝඩර් එක දක්වා පළවා හරින්නට සමත්ව තිබෙන බව. කොහොම නමුත් මේ යුක්‍රේන හමුදා වන්නේ අරමුණ තවමත් පැහැදිලි නැහැ. ඔවුන්ට කුරුස් භූමිය අත්පත් කරගෙන ඉන්න බැරි වුණා. නමුත් දැන් ඔවුන් මේ නැවතත් ඊට පහළින් පිටි බෙල්ග්‍රාඩ් ප්‍රාන්තයට ඇතුල් වෙලා තිබෙනවා. ඉන්පසු අපි යුක්‍රේන යුද භූමියට යමු. යුක්‍රේන යුද භූමියේ වඩාත්ම වෙනසක් සිදු වෙන්නේ මේ සපොරෝෂී ප්‍රාන්තයේ. සපොරෝෂී ප්‍රාන්තයේ පහළ කොටසේ හේසෝන් ප්‍රාන්තයේ යාබද නෝවාකොකෝවා ජලාශය ආශ්‍රිත ප්‍රදේශය. විශේෂයෙන් මේ ප්‍රදේශයේ රුසියානු හමුදා පිතිකාටේ, කමියන්ස්කේ, ලබ්කෝවා, ස්ටෙපෝවා කියන ගම්මාන ඔස්සේ විශාල ප්‍රදේශයක මෙහෙයුම් සිදු කරනවා. ඒ වගේම වුන් විශාල ප්‍රදේශයක් අත්පත් කරගෙන සිටින බවත් වාර්තා වෙනවා. ඔබ දන්නවා මේ සපොරෝෂී ප්‍රාන්තයේ දැනට රුසියානු හමුදා 65ක් පමණ භූමියක් අත්පත් කරන් තිබෙනවා. ඔවුන්ට සපොරෝෂී නගරයට යන්න තව ගොඩක් දුර යන්න ඕන. මොකද සපොරෝෂී ප්‍රාන්තයේ තියෙන අනෙක් අන්තේ. ඉතින් රුසියානු හමුදාවන්ට මේ තනිතලා භූමියක් වන සපොරෝෂී ප්‍රාන්තයේ ඉදිරියට යාමට නම් ඔරිකිව්, මාලා ටොක්මච්කා, හුලයිපෝල් කියන මේ ගම්මාන ටික අත්පත් කරගන්න ඕන. දැන්ටමත් රුසියානු හමුදා වෙල්කන් නොවිසිල්කා නගරය අත්පත් කරගෙන තිබෙනවා. නමුත් ඔරිකිව් කියන්නේ ප්‍රධාන මාර්ග කිහිපයක් වැඩලා තියෙන නගරයක්. ඉතින් මේ ඔරිකිව් වලට තමයි මේ රුසියාවේ ඉලක්කය. ඒ වගේම ISW ආයතනය කියනවා යුක්‍රේන හමුදාත් යම් ස්ථාන කිහිපයකම කවුන්ටර් ඔෆෙන්සිව් සිදු කරමින් සිටිනවා. විශේෂයෙන්ම මේ ලුහාන්ස් කාකිව් ඩිරෙක්ෂන් එකේ බොරෝවා ඩිරෙක්ෂන් එකේ නදියා ගම්මානය යුක්‍රේන නැවතත් අත්පත් කරගත්තා. ඒ වගේම තවත් ප්‍රදේශ කිහිපයකට ඔවුන් ප්‍රහාර එල්ල කරලා තිබෙනවා. ඒ වගේමයි ටොරෙට්ස් නගරෙත් යුක්‍රේන හමුදා රුසියානු ආරක්ෂකවලු බිඳගෙන යම් ස්ථාන කිහිපයකින් නැවතත් නගරයට ඇතුල්ව තිබෙනවා. තවත් ගත්තොත් ඔක්‍රොස් ඩිරෙක්ෂන් එකෙත් කොල්යට්නිය කියන ගම්මානය ඔස්සේ යුක්‍රේන හමුදා නැවතත් රුසියානු ආරක්ෂකවලු බිඳගෙන ඇතුළට ඇවිත් තිබෙනවා. ඉතින් යුක්‍රේන හමුදාත් මේ අවසන් මොහොතේ දැඩි උත්සාහයක් දරනවා මේ ප්‍රදේශ අත්පත් කරගන්න. එහෙම නැත්නම් අල්ලගෙන ඉන්න ප්‍රදේශය හැමම තියාගන්න. යුක්‍රේන යුද භූමියේ අනෙකුත් ප්‍රදේශවල තරම් විශාල වෙනස්කම් සිදු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම දනියස් ප්‍රාන්තය ගත්තොත් කුරකෝවා ඩිරෙක්ෂන් එක, පොක්‍රොස් ඩිරෙක්ෂන් එක, චාසිවියා ඩිරෙක්ෂන් එක, ඒ වගේම සිවර්ස් ඩිරෙක්ෂන් එක. මේ ස්ථානවල තරම් විශාල වෙනස්කම් සිදුවන්නේ නැහැ. ලුහාන්ස් හාකිව් ඩිරෙක්ෂන් එක ගත්තොත් බොරෝවාහිදී යුක්‍රේන හමුදා ඉදිරියට ඇදෙද්දී ලිමාන් ඩිරෙක්ෂන් එකෙන් රුසියානු හමුදා ඉදිරියට ඇදෙනවා. නමුත් කුපියන්ස් ඩිරෙක්ෂන් එකේ විශාල වෙනස්කමක් සිදුවන්නේ නැහැ. ඊට අමතරව ගත්තොත් හාකිව් ප්‍රාන්තයේ ඉහළ සටන් භූමිය වෝචාන්ස් ලිප්සි සටන් භූමියේත් විශාල වෙනසක් සිදු වෙලා නැහැ. යුක්‍රේන යුද භූමියේ අලුත්ම තත්ත්වය මේකයි. ඉතින් අපි යුක්‍රේන රුසියා සටන් විරාමය ගැන ඊළඟ වීඩියෝෙම කතා කරමු. තවමත් සටන් විරාමයට 100% දෙපාර්ශ්වය එකඟ වෙලා නැහැ. ඒකට හේතුව රුසියාව පැත්තෙන් රුසියාව යම් ආකාරයකට සහන කිහිපයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් තාමත් මේ සහනවල යුරෝපය එකගත්වය පළ කරලා නැහැ. ඉතින් අපි හෙට දිනේදී මේ යුක්‍රේන රුසියා සටන් විරාමය ගැන විස්තරාත්මකව කතා කරමු. ඉතින් අද සමුගන්නම් ඔබට සුබ දවසක්.